ආයිබං ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් කාලෙකින් තමයි සාමාන්‍ය වීඩියෝ එකක් කරන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදපු ස්මාර්ට් පවර් කෝඩ් එකක්. ඉතින් ඔයගලන්ට දැක්ක ගමන් පේනවා ඇති මේ පවර් කෝඩ් එක සාමාන්‍ය පවර් කෝඩ් එකක් කියලා. ඉතින් සාමාන්‍ය පවර් කෝඩ් එකකින් වෙනස් වෙන්න හේතුව මේ පවර් කෝඩ් එක ඔපරේට් වෙන්නේ Wi-Fi හරහා. ඉතින් මම මේක හදන්න ප්‍රධාන හේතුව තමයි අපේ ෆෝන් එක අපිට රැයට charge කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි රැයට charge කරන්න ගැහුවට පස්සේ ආයි අපි උදේ නැගිට්ටට පස්සේ තමයි අපි මේ ෆෝන් එක chargerයෙන් ගලවන්නේ. ඉතින් දැන් ගොඩක් දෙනෙක් බොහෝ දෙනෙක් කියනවා ෆෝන් එක රැයේ ඉඳන් උදේ වෙනකල් charge කරන්න එපා. එහෙම කරොත් මේ ෆෝන් එකේ තියෙන බැටරි ලයිෆ් එක අඩු වෙනවා. ඉතින් ඒකට විසඳුමක් හොයනකොට තමයි මට මේ පවර් කෝඩ් එක හදන්න හිතුනේ. ඉතින් මේ පවර් කෝඩ් එක මම යූස් කරලා තිනවා Wi-Fi වලින් ඔපරේට් වෙන ස්විච් එකක්. එතකොට අපිට පුළුවන් මේ පවර් කෝඩ් එක Wi-Fi වලින් අපිට මේක ටයිම් එකක් තියන්න පුළුවන් කොච්චර වෙලාවක් මේක ඔන් වෙන්න ඕනද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ ෆෝන් එකක් කොච්චර වෙලා charge ඒ කියන්නේ 100%ක් charge වෙන කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ට 100%ක් ෆෝන් එක charge කරන්න කියලා. මොකද 100%ක් ෆෝන් එක charge කරාමත් ෆෝන් එකේ තියෙන බැටරි ලයිෆ් එක අඩු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කියන්නේ ෆෝන් එක 120ක් තියෙද්දි charge එකට ගහන්න 80ක් විතර තියෙද්දි charge එකෙන් ගලවන්න. ඉතින් එහෙම කරොත් ඔයගලන්ගේ ෆෝන් එකේ බැටරි ලයිෆ් එක ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කල්පනා කරා 80ක් තියෙද්දි ඉතින් අපිට නවත්තන්න ක්‍රමයක් මොකක්ද කියලා. ඉතින් දැන් අපි දන්නවා ෆෝන් එකේ charge වෙන යන වෙලාව. ඒක තීරණය කළා 80ක් සාමාන්‍යයෙන් charge වෙන යන වෙලාව තීරණය කළා. අපිට ෆෝන් එක off කරන්න කොහොමද කියලා හිතුවට පස්සේ තමයි මම හිතුවේ මේ වගේ එකක් හදන්න ඕනේ කියලා. ඉතින් අපිට පුළුවන් මේකෙන් අපිට කැමති වෙලාවක් මේක on කරලා තියන්න. ඉතින් අපි බලමු මම ඒක මොකක්ද යූස් කරලා තියෙන්නේ කියලා. අපි මේක දැන් ගලවගෙන බලමු මේක ඇතුලේ මම මොකද්ද පාවිච්චි කරලා තියෙන ස්විච් එක කියලා. මෙන්න මේක තමයි Wi-Fi වලින් ඔපරේට් වෙන ස්විච් එක. ඉතින් මේක ඔයගලන්ට Facebook එකේ ගන්න තියෙනවා ගොඩක් ඇඩ්ස් තියෙනවා. ඉතින් මේක ගොඩක් පොඩි හින්දා තමයි මං හිතුවේ මේක පාවිච්චි කරනවා කියලා. මොකද මේක පොඩි හින්දා මේ වගේ සන්ක් බොක්ස් එකක් ඇතුළට මේක දාන්න පුළුවන්. ඉතින් මේක සන්ක් බොක්ස් එකක් නෙමෙයි. මේක සර්ෆේස් හයි කරන එකක් මම අරන් තියෙන්නේ. ඉතින් මේක ගොඩක් පොඩි. ඉතින් ඒක නිසා මේක ඇතුළට දාන්න පුළුවන් නිසා ඉතින් මේක ඉතා ලස්සනට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකේ වයර් එන විදිය ඇත්තටම ඕන කෙනෙක්ට මේක බලා ගන්නකොට මෙතන ගහලා තිනවා. මේක සප්ලයි දෙන්න ඕනේ කොතනටද? සප්ලයි අවුට් වෙන්නේ කොතනින්ද කියලා. ඉතින් මම පොඩ ලං කරලා පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති. මෙතන ගහලා තිනවා L out, L in, neutral in, neutral out. ඒ වගේම මේක S1 S2 මේක වෙනම ස්විච් එකක්. කියන්නේ හදිස්සියේ මේක Wi-Fi නැතුව අපිට manually operate කරන්න වුණොත් වෙනම ස්විච් එකක් විදිහට එළියට ගන්නත් පුළුවන්. මම ඒක use කරලා නැහැ. ඉතින් මම මේ වෙලාවේ use කරලා තියෙන්නේ Wi-Fi වලින් විතරයි. ඒ කියන්නේ plug එකක් විදිහට පාවිච්චි කරන්න ඕන නිසා. ඉතින් මම මෙතනට දීලා තිනවා live in එක, neutral in එක. ඊට පස්සේ live out එක මෙතන, neutral out එක මෙතන. එතකොට live in එකයි live neutral එකයි කෙලින්ම මේ plug එකට තමයි මම සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට plug එක ගහපුවම මේකට power එනවා. ඊට පස්සේ අපි Wi-Fi වලින් operate කරන්න ගත්තට Wi-Fi වලින් මේක operate කරනකොට අපිට පුළුවන් මෙන්න මේ out කියන එකෙන් neutral out live out එකෙන් supply out කරන්න පුළුවන් Wi-Fi හරහා. එතනින් මේකෙන් අපිට පුළුවන් ඕන time schedule එකක් තියාගන්න. මම ඔයාලට app එක පෙන්නන්නම්. app එකේ හැටියට කීයටද on වෙන්න ඕනේ කීයටද off වෙන්න ඕනේ කියලා මේකේ හදන්න පුළුවන්. ඉතින් මම මුලින් මේක plug කරගන්නවා. ඉතින් මේක app එක දාලා install කරන වීඩියෝ එකක් ඕන නම් ඕගොල්ලෝ comment කරන්න. ඒක ඇත්තටම අමාරු දෙයක් නෙමෙයි. ගොඩක් ලේසි ඒක. ඉතින් ඒක මේක ඕගොල්ලෝ කඩින් මිලදී ගත්තට පස්සේ ඒකේ එන කොලෙන් ඒ ඔක්කොම විස්තර තියෙනවා user manual එකෙත්. ඉතින් හරි මම දැන් පව දීලා තියෙන්නේ. මේ app එකේ නම තමයි Smart Life. ඔයාලට පේනවාද Smart Life කියලා. මෙන්න මේ app එක ඔයගොල්ලන්ට Play Store එකෙන් ගන්නත් පුළුවන්, App Store එකෙන් ගන්නත් පුළුවන්. ඉතින් app එක අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් register වෙලා email address ඇදලා register වෙන්න ඕනේ. ඊට පස්සේ ගෙදර Wi-Fi තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Wi-Fi නැත්නම් Wi-Fi තියෙන වෙන ෆෝන් එකක් අරගෙන hotspot connect කරලා hotspot වලින් මේක connect කරගන්න පුළුවන්. මෙහෙම තමයි app එක open කරාම එන විදිය. මේකේ අපි කොච්චර energy use කරාද කියලාත් මෙතන record වෙනවා. ඉතින් මේ තමයි අපේ device එක.
ඔන්න ඔය විදිහට තමයි device එක තියෙන්නේ. මෙතන ඔයාලට පේන ස්විච් එකක් වගේ තමයි තියෙන්නේ. මේ ස්විච් 1 කියලා තියෙනවා. මම මේක මැනුවලි ඔන් කරලා පෙන්නන්නද? ටච් කරාම ඔයාලට පේනවා දැක්කා? මේ ලයිට් එකක් පත් වුණා, ඕෆ් වුණා. මේ මැනුවල් තමයි ඔන් කරේ. හරිද? ඊට පස්සේ මම මේක ඔන් කරනවා. මෙතනින් අපි තියෙනවා තව ඇප් එකේ මෙතන ටයිමර් කියලා. ඒක ඔන් කරාම මේ තින් මම ටයිමින් තියපුවා. ඊට පස්සේ මෙතනදී අපිට පුළුවන් ටයිම් එකක් තියාගන්න. කීයටද ඔන් වෙන්නේ, කීයටද ඕෆ් වෙන්නේ කියලා. මෙන්න මේ add schedule කියන එකෙන් අපිට පුළුවන් schedule එකක් add කරගන්න. මෙතන තියෙනවා සතියේ දවස් 7 අපි දවස් 7ක් මාර්ක් කරනවා. නැත්තම් අද විතරක් නම් අද දවස බලලා අද දවස විතරක් මේක මාර්ක් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් වෙලාව අපිට පේනවා 9:27යි වෙලාව. අපි දැන් මේක අපි 9:29ට ඔන් වෙන්න දෙමු. 9:29 සෙට් කරා. ඊට පස්සේ අපි දැන් මෙතන දීලා තියෙන ස්විච් 1 ඔන් වෙන්න තමයි තියෙන්නේ. හරිද? ඔන් වෙන්න තියෙන්නේ. අපිට ඔන් ද ඔෆ් දෙක මෙතන හදලා හැකි. දැන් ඔන් එක තියෙනවා 9:29ට දාලා මෙතනින් සේව් කරනවා. සේව් කරාට පස්සේ අපිට මේ පරණ වැඩක් නැහැ. 9:29ට ඔන් වෙන්න තියෙනවා. මෙතන වැටෙන එක ටික් එක වැටලා තියෙන්නේ. ඒක ඇක්ටිව් කරන්න කියලා තියෙන්නේ. ඇක්ටිව් වෙලා තියෙන්නේ. අපි දැන් හදා ගන්න ඕනේ ඕෆ් එක. ආයෙ ඇඩ් ෂෙඩියුල් ගියා. මෙතනින් 9:30ට ඕෆ් එක හදනවා. මෙතන සති දවස් 7ක් මාර්ක් කරනවා. මෙතනින් මෙතන තියෙන ඔන් කමාන්ඩ් එකනේ. මෙතනින් දෙනවා අපි ඕෆ් එක කන්ෆර්ම් කරනවා. කන්ෆර්ම් කරා සේව් කරා. දැන් 9:29 ආපු ගමන් මෙයා ඔන් වෙයි. ඔයාලට ඉතින් බලන්න පුළුවන් ලයිට් එක පත්තු වෙයි. ඔය වෙලාව බලන්න. ලං කරන්න ඔබට පේනවනේ පැහැදිලි. 9:29 වුණා. දැන් ඔන් වෙයි. ඔන්න ඔන් වුණා. ටික වෙලාවක් ගන්න එක ඔන්න එන්න. මම හිතන්නේ එයාගේ 9:29 වෙන්නේ ඒ වෙලාවටත් දන්නේ නැහැ. හරි දැන් 9:29ට ඔන් වුණා. අපි දැන් බලමු අපි 9:30ටනේ ඕෆ් වෙන්න දැන්නේ. 9:30ට මේක ඕෆ් වෙයිද කියලා. අපි විනාඩියක් බලමු. 9:30ට තමයි මේකේ ඕෆ් වෙන්න තියෙන්නේ පේනවනේ. ඕෆ් එක 9:30. අපි දැන් මෙතන වෙලා තියාගමු. මෙතන බලමු මේ විදියට. මට පේනවා 9:29 තියෙන වෙලාව. මේ 30 වුණා. ටික වෙලාවක් යනවනේ ඔන්න වෙන්න. ඕෆ් වෙන ටික වෙලාවක් ගනි. අන්න ඕෆ් වුණා. ඉතින් මෙන්න මේ වගේ අපිට ෂෙඩියුල් එකක් තියන්න පුළුවන්. මම දැන් මේක ෆික්ස් කරගෙන අපේ ෆෝන් එකට charge කරන්න විදියට සෙට් කරගමු. මේක තමයි අපේ ෆෝන් එකේ charger එක. charger එක ගැහුවා. දැන් මම ෆෝන් එක දැන් මේක ඔන් එකේ තියෙන්නේ. මෙතන ස්විච් එක ඔන් කරාට බලමු මේක ඒකට වැඩ කරයිද කියලා. මොකද කලින් මේක ඔෆ් වුණානේ. ටයිමර් එක ඔෆ් වෙලා තියෙන්නේ. වැඩ කරන්නේ නැහැ මොකද අපි සිග්නල් එකක් දෙන්න ඕනේ. අපි වෙන ෆෝන් එකක් ගමුද? එහෙනම් අපි එන්න මේ ෆෝන් එක charge කරලා බලමු. මම මේ ෆෝන් එක කනෙක්ට් කරගන්න මුලින්ම. කලින් විදිහට මේ දින අපේ ඇප් එක. ඇප් එකෙන් මම ඔන් කරලා දැන් මැනුවල් ඔන් කරලා බලනවා මේක කොහොමද charge වෙන්නේ කියලා. ඔන්න මට පේන මෙතන ස්විච් එක තියෙනවා. ටච් කරනවා. දැක්කද? charge වෙන්න පටන් ගත්තා. ආයෙ ඔෆ් කරනවා. charge එක ඔෆ් වෙනවා. හරි. අපි දැන් මේකේ time schedule එකක් තියලා කලින් වගේ ෆෝන් එක charge කරලා බලමු. දැන් නම් මේ වෙලාව ඇවිල්ලා 9:33යි. අපි තියමු 9:34ට. තියලා 34 ඉක්මනට වෙයිද? ඊට පස්සේ ඕෆ් එක තියෙනවා 9:35ට. හරි. දැන් මේ ටයිම් ටික තියෙන්නේ. දැන් ෆෝන් එක මම අතට ගන්නවා. දැන් වෙලාව 9:34 වුණා. ටික වෙලාවක් යනවනේ ඉස්සෙල්ලා වගේ charge වෙන්න.
සිග්නල් එක ගන්න ටික වෙලාවක් යනවා. අන්න ඔන්න උනා. ඊට පස්සේ 9:35 වෙච්ච ගමන් මෙයා ඔෆ් වෙනවා. එකත් බලමු. මෙන්න මේ පවර් කෝඩ් එක මේ වගේ පවර් කෝඩ් එකක් විතරක්. ඒ කියන්නේ ස්මාර්ට් ස්විච් එකක් නැතුව පවර් කෝඩ් එකක් විතරක් හදපු වීඩියෝ එකක් මගේ තියෙනවා. ඒකේ ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. ඔයාලට එතකොට මෙන්න මේ විදිහට පවර් කෝඩ් එක ලස්සන හදා ගන්න ඕන කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙනවා මේ වගේ ලස්සනට ග්ලෑන්ඩ් එකක් දාලා හොඳ පවර් කෝඩ් එකක් කොහොමද හදන්නේ කියලා ඒ වීඩියෝ එකේ තියෙනවා. තාම 9:34 වෙලා පේනවා ඔයගලන්ට. 35 වුණා. දැන් බලමු ඔෆ් වෙනවද කියලා. මෙතන ඔයාලට පේනවා රෙඩ් ලයිට් එකපත් වෙනවා charge වෙනවා හින්දා. 35 වෙලා තියෙන්නේ. අන්න ඔෆ් වුණා. ඔය දැක්කනේ රෙඩ් ලයිට් එක ඔෆ් වුණා. ඩිස්ප්ලේ එකත් ඔන් වුණා. ඉතින් මෙන්න මේ විදිහට ඕගලන්ට ඕගලන්ගේ ෆෝන් එක 80%ක් වෙනකල් charge වෙන්න යන වෙලාව බලලා ඕගලන්ට ඒ වගේ schedule එක තියලා ෆෝන් එක රැට charger එක ගහලා මේ schedule එක on කරලා ඕගලන්ට නිදා ගන්න පුළුවන්. එතකොට ගන්න මෙයාගේ අවශ්‍ය පැයද පැයකමාරද පැය භාගයද ගිහිල්ලා මෙයා ඔෆ් වෙන්න ඕගලන්ට හදා ගන්න පුළුවන්. එතකොට ෆෝන් එකේ බැටරි ලයිෆ් එකට හොඳයි. ගොඩ කාලයක් ෆෝන් එකේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඉතින් මගේ about වල තියෙනවා මගේ ෆෝන් නම්බර් එක. channel එකේ about වල අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මොනවද විස්තර දැනගන්න කතා කරන්න පුළුවන්. වීඩියෝ එක කරන like එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න හොඳ නම් share කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ දැනටමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙමින් මම මේ සමග ගන්නවා. ඔබ සියලු දෙනාට සුබ දවසක්.